hari ada mungkin kadang-kadang jadi අත්මාගේ පටකිය විමුණ ඉස්තර කරන්න කියලා ආවොත් ඒක කොහොමද අපි කියන්නේ කියලා බලන්න. අත්මාගේ පටකිය විමුණ කියන ප්‍රධාන වශයෙන් මත කතා කරා. හරිද? හරි. දැන් මේකත් එක්ක අපි කාම පුළුවන් අතරම ප්‍රශ්නය තමයි ඒකෝසික ගන්න මානව ආත්මාවේ පටකිය විමුණ ඉස්තර කරා. හරි. ඒකම ඒකෝසික ගන්නවා ජීවිතයට අදාළව ආත්මාවේ කෘත්‍ය ඉස්තර කරනවා. හරිද? අනිත් විදිහට ආවොත් කොහොමද කියන්නේ? බලමු. ඉස්සෙල්ලා ඒකෝසික ගන්නේ ආත්මාවේ පටකිය විමුණ. එවලට ගන්නවා ආත්මා අනුකම්පිකාවේ විමුණ. කොහොමවත් එකම අදහසනේ. හරිද? විස්තර කරලා ගන්න පුළුවන්. හරි. එතකොට ඉස්සෙල්ලා ඔයාලා ගන්න ඕනේ තමයි මෙන්න මේ වගේ ධන රූපයක් ඇදගෙන ඉන්නේ. හරිද? ඉක්මනට ලියාගෙන දෙපා හරිද? පොලිසිය ගමයි මෙන්න මේ වගේ ධන රූපයක් ගහගෙන. හරිද? කියන්නේ මාගේ මේ ලබු 3-4ක් අතර වෙලා අපරාධ ඒ නිසා ඉස්සෙල්ලා මේ වගේ දල රෝගයක් අපිට ගහලා ඊට පස්සේ පොලිසියට පටන් ගන්නවා. හරි. හරි. හැම එසේකම වගේ අපි ඉස්සෙල්ලාම කරන්නේ පොඩි හැදීමක් කියනවනේ. හරිද? දැන් අපි මේ විදිහට කතා කරන්නේ ආත්මාව ගැන. ඒ නිසා ආත්මාව ගැන පොඩි හැදීමක් කරමු. හරිද? හරි. අපි දන්නවා ආත්මාව කියන්නේ දේහයේ විශාලතම ග්‍රන්ථිය. බලවන්නවා ඉන්ද්‍රිය නෙවෙයි. හරිද? දේහයේ විශාලතම ඉන්ද්‍රිය වෙන්නේ තමයි. ආත්මාව කියන්නේ දේහයේ විශාලතම ග්‍රන්ථිය. හරිද? ඊළඟට අපි ආත්මාවේ රූපසදා මොඩකට දැකලා තියෙනවනේ. හරිද? ආජීව පද්ධතියේ විශ්වාසයේ තියෙන රූපෙත් එකලා තියෙනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් උත්තරහා පූර්ව මధుර දෘෂ්ටි සුමට. උත්තරය ගන්නවා. හරිද? ඒ වගේම අපර දෘෂ්ටියේ මායිම අක්‍රමෝදයක් කරනවා. හරිද? කිසි පිළිගන්නක් නැහැ. අක්‍රමෝදයක් කමයි. අපර දෘෂ්ටියේ මායිම. හරිද? ඕනම් අර මකියු විදියට ආජීව පද්ධතියේ විශ්වාසයේ විස්තරයේ ඒක තත්ත්වය කියනවනේ. ඕනම් බලන්න කතාවක් තියෙනවා. ඒ වගේම අපි කියන්න පුළුවන් ආත්මාවේ කණ්ඩිකා 4ක් තියෙනවා. හරිද? ආත්මාවේ කණ්ඩිකා 4ක් තියෙනවා. හරි. දැන් මේක කියන්නේ කණ්ඩිකා 4ක් තියෙනවා කියන විතරයි. අපි නිකමට දැනෙමු ඒ කණ්ඩිකා 4 මොනවද? වක්කාණ්ඩිකාව, දකුණු කාණ්ඩිකාව, චතුරස්‍ර කාණ්ඩිකාව සහ සපුච්ච කාණ්ඩිකාව කියලා කාණ්ඩිකා 4ක් තියෙනවා. හරිද? හරි. මෙන්න මේ එක කාණ්ඩිකාව ඇතුළේ තියෙන්නේ ඉතා කුඩා අනුකාණ්ඩිකාවලු. හරිද? අනුකාණ්ඩිකාව කියන්නේ මෙන්න මේ විදිහට ශලාස්කාකාර හැඩෙති විමුණන වලට. හරිද? මම ඇදගෙන අනුකම්පිකාවක් කරනවා. බලන්න ශලාස්කාකාර හැඩේ කියන අනුකම්පිකාවක් තමයි මම මේ ඇතුළත තියෙන්නේ. හරිද? මේ අනුකම්පිකාව. හරිද? එතකොට කම්පිකාව කියන්නේ ඉතාලි අනුකම්පිකාවද? හරිද? මතක තියාගන්න අනුකම්පිකා සරසාකාර හැඩයක් ගන්නවා. හරි. ඊළඟට මෙන්න මේ අනුකම්පිකා තමයි ආත්මාවේ කෘත්‍යයේ ඒකකයේ වෙන්නේ. හරිද? මෙන්න මේ අනුකම්පිකා තමයි
ආත්මාවේ කෘත්‍යයේ ඒකේ වෙන්නේ. හරි. ඊළඟට මෙන්න මේ ඉතා කුඩා අනුකම්පිකා හැදෙනවා ධනාකාර හැදෙති. ඒ කියන්නේ ධනයක් එහෙම නැත්නම් ධාතු කණයක් හැදෙන්න තියෙන ආත්මසයි. මෙන්න මේ වගේ ආත්මසයින එහෙම නැත්නම් මෙපොඩ සයිත වලින් තමයි මෙන්න මේ අනුකම්පිකා හැදෙන්නේ. ඒවල අනුකම්පිකා හැදෙන්නේ ආත්මසයින එහෙම නැත්නම් මෙපොඩ සයිත වලින්. ඒවා ධනාකාර හැදෙති. හරිද? ධනයක් එක්ක සාධු කරලා ඒක තමයි. ඒ වගේ නම් මේක ධනයක් කියන මේ කොරොඩු වලින් හරිද? හැබැයි මොකද කියන්නේ? අපරාධය ධනාකාරයදී ඒ වගේම අනුකම්පිකා සදාස්ත්‍රාකාරයදී. හරි. ඊළඟට කියන්න පුළුවන් හරි මෙන්න මේ අම්මාසයි සම්පූර්ණයෙන් එපොට සයිද මත්සිනාවේ ඉඳලා හරියෝ විඳිනවා හරි අම්මාසයිද මත්සිනාවේ ඉඳලා හරියෝ විඳිනවා හරි කොහොමද ස්තම්භ යුගල විදිය මේ ස්තම්භ යුගල විදියට මේ නරකනවලු මෙතනත් ස්තම්භ යුගල මෙතනත් ස්තම්භ යුගල එතන ප්‍රබල කියවන්න අක්මන්තයිද මධ්‍යශිලාවේ ඉඳලා අරියව ස්තම්භ යුගල වශයෙන් තමයි ඉඳලා තියෙන්නේ හරිද අරි ස්තම්භ යුගල වශයෙන් තමයි ඉඳලා තියෙන්නේ හරි ඊළඟට මම කියන්නේ කෝටලාභ කියන්නේ මොනවද? හරිද? අම්මා කෝටලාභ කියන්නේ හරියට මම කොට කියලා ගන්න. හරිද? සමහරවිට සත්‍යයේ වස්තු ගන්න පුළුවන්. අම්මා කෝටලාභ කියන්නේ මොනවද කියලා අනුගමනය. ඒ නිසා හරියට කොට කියලා ගන්න. අම්මා කෝටලාභ කියන්නේ අම්මාසයිල ස්තම්භ යුගල දෙකක් අතර තියෙන හරිද අක්ලෝදෙන්නවා අම්මාසයිල ස්තම්භ අතර නෙවෙයි අම්මාසයිල ස්තම්භ අතර තියෙන පිට නාලිකා අම්මාසයිල ස්තම්භ යුගල දෙකක් අතර තියෙන අසම්පූර්ණ පිට සයිත රුධිර වාහිනිය වලට කියනවා කෝටලාභ කියලා. අයනා මත්සිලාවේ ඉඳලා තමයි තියෙන්නේ. හරි. අම්මාසයිල ස්තම්භ විදිහට මත්සිලාවේ ඉඳලා හරි. අපි කියන්න පුළුවන් දෙයක්. අම්මාසයිල ස්තම්භ යුගල දෙකක් අතර තියෙන අසම්පූර්ණ පිටසේක රුධිර වාහිනිය තමයි අම්මා කෝටලාභ කියන්නේ. හරි. ඊළඟට මේ ආත්මා කෝටලාභයේදී මොනවද? මේ ආත්මා කෝටලාභයේදී කියනවා බලන්න මෙන්නේ යාත්‍රික දමන ශාඛාවෙන් ලැබෙනවා ඔක්සිජන් බහුල රුධිරය. හරිද? ඊළඟට යාත්‍රික පරිහාරශීල ශාඛාවෙන් ලැබෙනවා පෝෂක බහුල රුධිරය. එතකොට මෙන්නේ කෝටලාභයේ ඇතුළත ඒ රුධිරය ඒක විශ්වයක් තමයි තියෙන්නේ. මෙන්නේ කෝටලාභයේ ඇතුළත යාත්‍රික දමන ශාඛාවෙන් ලැබෙන ඔක්සිජන් බහුල රුධිරයක් ලැබෙනවා. යාත්‍රික පරිහාරශීල ශාඛාවෙන් ලැබෙන පෝෂක බහුල රුධිරයක් ලැබෙනවා. අනේ මේ රුධිර දෙකම මෙන්නේ කෝටලාභයේ ඇතුළත විශ්ව වෙනවා. හරිද? ඒ රුධිරයත් එක්ක විශ්ව වෙනවා. අනේ විශ්විත රුධිරය තමයි විසල් ප්‍රාවරය පැත්තට මධ්‍යස්ථාව පැත්තට යන්නේ. එතනයි අනේ විශ්විත රුධිරය තමයි විසල් ප්‍රාවරය පැත්තට මධ්‍යස්ථාව පැත්තට යන්නේ.
හරි. ඊළඟට මෙන්න මේ කෝටරාබවල ආස්තරණය කියන්නේ කෝටරාබවල ආස්තරණය කියන්නේ එළිය පැත්තට වෙන්නේ. හරිද? එළිය පැත්තට වෙන්නේ මෙන්න අත්මාසයිල සමීපයට වෙන්නේ කියනවා යාකුටික මහා බස්සාව වෙනත්නම් කුම්භසයි. හරි? කෝටරාබවල ආස්තරණය කියන්නේ මෙතන කෝටරාබේ එළිය පැත්තට වෙන්න අත්මාසයිල සමීපයෙන් කියනවා යාකුටික මහා බස්සාව වෙනත්නම් කුම්භසයි. හරි? ඒක තමයි යාකුටික මහා බස්සාව වෙනත්නම් කුම්භසයි කියන්නේ. හරිද? ඊළඟට කියන්න පුළුවන් මෙන්න කෝටරාබවල ඉඳලා අර රුධිරයේ මිශ්‍රණාමි අනේ මිශ්‍රිත රුධිරය තමයි මධ්‍යස්ථානයට කියන්නේ. හරිද? කෝටරාබවල රුධිරය කෝටරාබවල ඉඳලා රුධිරයේ මධ්‍යස්ථානයට කියන්නේ. හරිද? කෝටරාබවල ඉඳලා රුධිරය තමයි මධ්‍යස්ථානයට කියන්නේ. හැබැයි මධ්‍යස්ථානයේ ඉඳලා විසත්‍රාවරයේ පැත්තට එන්නේ පිට. කතාව කියනවාද? කෝටරාබවල ඉඳලා මධ්‍යස්ථානය පැත්තට යන්නේ රුධිරය. මධ්‍යස්ථානයේ ඉඳලා කෝටරාබ පැත්තට එන්නේ පිට. මේ පිට මේ යන්නේ රුධිරය. ආ රුධිරයේ මිශ්‍රිත රුධිරය. හරිද? ඊළඟට දැන් මේ එක සදාස්ත්‍රයක් තමයි අනුකම්පිකාවක් කියන්නේ. ඒකම කිව්වා කන්නිකාවක් කියන්නේ මෙන්න මේ වගේ අනුකම්පිකා ඉතාලි අනුකම්පිකා විශාල සංඛ්‍යාවක්. හරිද? එතකොට මෙන්න මේ එක අනුකම්පිකාවක මැද කියනවනේ මධ්‍යශිරා. අන්න ඒ හැම අනුකම්පිකාවකම මැද කියන මධ්‍යශිරා ටික එකට එකතු වෙලා විශාල ශිරා හදලා අවසානයේදී හදනවා යාකුටික ශිරා. අයියෝ එක අනුකම්පිකාවක එහෙම නැත්නම් එක සරාස්ත්‍රයක මැද කියනවා මධ්‍යශිරා. හරිද? අන්නේ වගේ හැම අනුකම්පිකාවකම මැද තියෙන මධ්‍යශිරා ටික එකට එකතු වෙලා වඩා විශාල ශිරා හදලා අවසානයේ හදනවා යාකුටික ශිරා. යාකුටික ශිරා හොදගන්නේ අත්මාවෙන් එළියට රුධිරය දෙන්නේ. හරිද? අත්මාවෙන් එළියට රුධිරය දෙන්නේ යාකුටික ශිරා. හරිද? දැන් අත්මාවේදී අර ඔක්කොම බවුණු රුධිරයයි පොළොසක බවුණු රුධිරයයි මිශ්‍රණම් අනේ මිශ්‍රිත රුධිරය එළියට දෙනවා. ඒ කියන්නේ දේහ සෛල වල දෙන්නේ යාකුටික ශිරාව කරනවා. හරිද? ඊළඟට කන්දුවා අයන අත්මාසයිල ස්තම්භ යුගල දෙකක් අතර තියෙන්නේ අත්මා කෝටරාබ. අත්මාසයිල ස්තම්භ අතර කියන්නේ පිටනාලිකා. එතකොට අත්මාසයිල ස්තම්භ යුගල දෙකක් අතර තියෙන්නේ කෝටරාබ. අත්මාසයිල ස්තම්භ අතර තියෙන්නේ පිටනාලිකා. ඒකත් කියන්නේ ඉතින් කියන්නේ මෙන්න මේ පිටනාලිකා එකට එකතු වෙලා වඩා විශාල පිටනාලාවලු. හරිද? පිටනාලිකාව වලින් කරන්නේ මොකද්ද? පිටාදලේ. පිට හදලා ඒ පිට මධ්‍යශිරාව පැත්තට විතරකාරයේ පැත්තට අරගෙන. හරිද? මේ හදන පිට මධ්‍යශිරාව පැත්තට විතරකාරයේ පැත්තට තමයි යන්නේ. හරි? ඊළඟට කියන්නේ මෙලි සරාසාකාර ව්‍යුහවල කියන්නේ අනුකම්පිකාවල කෝන් ප්‍රදේශවල. හරි? කෝන් ප්‍රදේශවල අපි කියන්නේ විතරකාව කියන්නේ. හරි? අනුකම්පිකාවල
කොන් ප්‍රදේශ වලට අපි කියන්නේ විතර ප්‍රාවර කියලා. හරිද? ඒක අන්නේ විතර ප්‍රාවර ගත්තම ඒක කියනවා යාත්‍රික ගමන ශාඛාව ඒකෙන් දෙන්නේ ඔක්සිජන් බහුල මුද්‍රේ ඊළඟට යාත්‍රික ප්‍රතිආශිලා ශාඛාවක් කියනවා ඒකෙන් දෙන්නේ පෝෂක බහුල මුද්‍රේ ඊළඟට අන්තර් අනුකම්පිත පිත්ත ප්‍රමාණයක් කියනවා ඒකෙන් කරන්නේ අර පිත්ත නාලිකාවලින් හදන පිට ගන්නේ හරිද පිත්ත නාලිකා එකට එකතු වෙලා වඩා විශාල පිත්ත නාල හදනවා ඒවෙන් හදන පිට ගන්න එක තමයි අන්තර් අනුකම්පිත පිත්ත ප්‍රමාණයෙන් කරන්නේ හරිද මම ඒක දෙකම තාම දෙයක් කියන්නම් අභ්‍යාසය මොකක්ද? හරි. අනේ අභ්‍යාසයේ මෙලින් යනවනේ අභ්‍යාසික ප්‍රමාණය. හරි. ඊළඟට මතක් කරගන්න උඩින් යනවනේ පොඩික්ක ප්‍රමාණය. හරි. අනේ අභ්‍යාසික ප්‍රමාණයයි පොඩික්ක ප්‍රමාණයයි දෙන්න එකට එකතු වුණාම අපි කියනවා යාකෘත් අභ්‍යාසික ප්‍රමාණය. අනේ යාකෘත් අභ්‍යාසික ප්‍රමාණය ඕනික පාඨය හරහා ග්‍රහණයට විවෘත වෙනවා. ඒක කියන්නේ ඕනික පාඨය හරහා ග්‍රහණයට විවෘත වෙනවා. දැන් අපි කියනවා ඒක කියන්නේ අයයන් ඕන අභ්‍යාසයේ මැදින්නවා අභ්‍යාසික ප්‍රමාණය. ඊට පස්සේ උඩින්යනවනේ පුද්දාසේ ඉඳලා පොඩි පිට ප්‍රමාණය. අනේ පොඩි පිට ප්‍රමාණයයි අභ්‍යාසික ප්‍රමාණයයි දෙන්න තෙතුනාම අපිට කියනවා යාකෘත් අභ්‍යාසික ප්‍රමාණය. යාකෘත් අභ්‍යාසික ප්‍රමාණය ඕනික පාඨය අරහා ග්‍රහණයට විවෘත වෙනවා. හරිද? ග්‍රහණයට කියන්නේ ඔන්න අම්මායේ පටකිය විවුනේ විස්තර කරන්න කිව්වොත් ඔය ටික කියනවා. දැන් බලමු දීපොත් ජීවිතයට අදාළව අම්මාවේ කෘත්‍ය විස්තර කරනවා. අපි ඒකදී මොනවද කියන්නේ? හරිද? දැන් අපි දන්නවා පිට හදන්නේ අම්මා. කරන්නේ අම්මාව තමයි පිට හදන්නේ. හරිද? අන්නේ හදන පිට අරමන් කියු විදියට ග්‍රහණීය නිදහස් කරනකම් තාවකාලිකව ගබඩාගෙන තියෙනවා පිත්තාශය තුල. ඒවනේ අම්මාව තමයි පිට හදන්නේ. අනේ හදන පිට ග්‍රහණීය නිදහස් කරනකම් තාවකාලිකව ගබඩාගෙන තියාගන්නවා පිත්තාශය තුල. හරිද? අවශ්‍ය වෙලාවට පිත්තාශයට දිනන හදන පිට දෙන්න කිරුදුවක් තමයි පිත්තාශය තුල නිදහස් කරාම අර පොදු පිටකටලයේ පිටේ ඒ මාසාර විදියට ඥාසික ප්‍රදානයයි පොදු පිටකටලයේ දෙන්නලා අපි විදියට හරි ඊළඟට තමයි පිළිය කියන පිටලවන මේ පිටලවන තමයි මොකද කරන්නේ මේකේ තෛලෝදීකරණය කරනවා මේකේ තෛලෝදීකරණය කරනවා හරිද මේකේ නැත්නම් ට්‍රයිග්ලිසරයිඩ් තෛලෝදීකරණය කරනවා හරිද ඒක මේක ජීර්ණයට සහ අවශෝෂණයට උදව් වෙනවා හරිද මේකේ තෛලෝදීකරණය කරනවා කියන්නේ අර ලිපිඩ කිලිටි ජලය බවට පත් වෙන්නේ මේකේ තෛලෝදීකරණය කරනවා කියන්නේ ලිපිඩ කිලිටි ජලය බවට පත් වෙන්නේ ඊළඟට බොහෝ අවශෝෂණය කරන පෝෂක අම්මාවට ළඟා වෙන අතර අම්මාව ඒ පෝෂක දේහයේ අනුකූල ප්‍රදේශවල බෙදාගැනීමේ ආවරණය කරයි. කොහොමද? මම කිව්වා අර මේ දෙන්නගෙන් දෙන රුධිරය කියනවනේ. මෙයා දෙන ඔක්සිජන් බහුල රුධිරයයි මෙයා දෙන පෝෂක බහුල රුධිරයයි දෙන්නම අම්මාව විශ්ව වෙනවනේ. අනේ විශ්ව රුධිරය යාපෘත සිරාව හරහා දේහයේ විවිධ සෛල වලට ගෙනියනවා.
ඒක තමයි ඊළඟට අපි දන්නවනේ හෝමෝන එකක් තියෙනවා ඉන්සියුලින් සහ ග්ලූකන් කියලා. ඒ දෙන්නා කරන්නේ රුධිරගත ග්ලූකෝස් මට්ටම යාමනය කරන එක. එතකොට ඉන්සියුලින් සහ ග්ලූකන් කියන හෝමෝන එක කරන්නේ රුධිරගත ග්ලූකෝස් මට්ටම යාමනය කරන එක. පැහැදිලිද? ඉතින් රුධිරගත ග්ලූකෝස් මට්ටම වැඩි වුණ අවස්ථාවක අඩු කරගන්න බැහැ. ඒ වගේ වෙලාවක ඉන්සියුලින් හෝමෝනය මොකද කරන්නේ? දැන් ග්ලූකෝස් වැඩිනේ. ඒ නිසා අතිරික්ත ග්ලූකෝස් ටික අක්මාවේ තැන්පත් කරනවා ලේකට විදියට. හරිද? වැඩි කරන්නේ ඉන්සියුලින් හෝමෝනය. අනිත් එක ග්ලූකෝස් එයා කරන්නේ රුධිරගත ග්ලූකෝස් මට්ටම අඩු වුණාම ඒක නැවත යථා තත්ත්වයට වැඩි කරනවා. හරි? ඒක කරන්නේ ග්ලූකෝස් දැන් රුධිරයේ අඩුයි. හරිද? ග්ලූකෝස් දැන් රුධිර ධාරාවේ අඩුවේ තියෙන්නේ. ඒ වගේ වෙලාවක ග්ලූකෝස් හෝමෝනය මොකද කරන්නේ? අර අක්මාවේ තැන්පත් වෙලා තියෙන ග්ලයිකෝජන් ටික බිඳයලා ග්ලූකෝස් බවට පත් කරනවා. අනේ ග්ලූකෝස් ටික නැවත රුධිර ධාරාවට දෙනවා. හරිද? ඒක මොකද කියන්නේ? අපිට හෝමෝන වෙනම කතා කරන් තියෙනවා කොහොමද? ඒක තමයි ඉතින් කවුරුද? මෙන්න මොනවද තියාගන්න රුධිරගත ග්ලූකෝස් මට්ටම යාමනය කරන හෝමෝන දෙක ඉන්සුලින් සහ ග්ලූකෝස් ඒ දෙක කරන වැඩ ටික. හරි? ඊළඟ අම්මාව තව වැඩක් කරනවා. හරිද? අපි දන්නවනේ විදන්නවා ජලයේ ද්‍රාව්‍ය විටමින් සහ ජලයේ අද්‍රාව්‍ය විටමින්. හරිද? ජලයේ ද්‍රාව්‍ය විටමින් තමයි විටමින් D සහ විටමින් C. ජලයේ අද්‍රාව්‍ය විටමින් තමයි අපිට යාගෙන තියෙන කණේ විටමින් K, විටමින් A, විටමින් D සහ විටමින් E. හරි? දැන් මේවල ජලයේ ද්‍රාව්‍ය කියන්නේ මේ දේ අද්‍රාව්‍ය. කලින් ජලයේ අද්‍රාව්‍ය කියන්නේ මේ දේ ද්‍රාව්‍ය. හරි? දැන් මෙතන කියනවා මේ දේ ද්‍රාව්‍ය විටමින්. ඒ කියන්නේ ජලයේ අද්‍රාව්‍ය විටමින්. ජලයේ අද්‍රාව්‍ය විටමින් කියන්නේ කණේ ඒවා ඒ වගේම තමයි සමහර ජල ද්‍රාව්‍ය විටමින්. විටමින් B12. නේ? විටමින් B12 කියන්නේ කොහොමද වෙන්නේ? ඊළඟට කප්පර. ඒ වගේම කොපර්. අක්මාව උදක කොටාගෙන. හරිද? ඒක තමයි ජීර්ණයට අදාළව අක්මාවේ කාර්යභාරය. නේ? ජීර්ණයට අදාළව අක්මාව කරන වැඩ ටික තමයි කියන්නේ. හරි. එලෙසයි මම කියන්නේ වැඩි කරාම වැඩි ලේසි. හරිද? ඉස්සෙල්ලා මෙලේ වගේ රූපතාවන කටුවට ඇදලා පොලිසිය යාගෙන යන අක්මාවේ පටකිය විස්තර කරනවා. හරි? ඊමණසේ ජීවිතය දාලා අක්මාවේ කෘත්‍ය විස්තර කරන්නේ අර මේ වැඩ ටික කරන්නේ. හරි?